Hi and welcome back to my channel Raw Ideas. අපි හින්දු මරණ චාරිත්‍ර සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. එතකොට දැන් විශේෂ අවස්ථා තියෙනවා මේ මරණ චාරිත්‍ර සිදු කරනකොට විශේෂයෙන්ම පූජක කට්ටිය, තාපසවරු වගේ කට්ටිය මිය ගියාම ඒගොල්ලන්ගේ ශරීරය ඇත්තටම ආදාහනය කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ පිච්චීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ගිහිල්ලා භූමියේ වලදෑමක් කරනවා. සමාධි ඉරියව්වෙන් තියලා වලදෑමක් කරනවා. එහෙම නැත්නම් සුද්ධ වූ ගඟකට ගෙනහිල්ලා, ඒ කියන්නේ ගංගානම් ගඟට වගේ ගෙනහිල්ලා ජලයේ තමයි අවසන් කටයුතු සිදු කරන්නේ. ඒ කියන්නේ ජලය ගිරලා දාලා අවසන් කටයුතු සිද්ධ කරනවා. මොකද ඒ වගේ කට්ටිය ඒගොල්ලන්ගේ ලෞකික ජීවිතය අතහැරලා ආධ්‍යාත්මික ප්‍රැක්ටිස් කරලා ඒගොල්ලන්ගේ කර්ම ෂෙයා කරලා තියනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන හින්දා ඒගොල්ලන්ගේ ශරීර ආදාහනය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ගැබිනි මාතාවන් මිය ගියාම ඒගොල්ලන්වත් ආදාහනය කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ගිහිල්ලා ජලයේ තමයි ගඟක තමයි ගිහිල්ලා අවසන් කටයුතු සිද්ධ කරන්නේ. මොකද අර නොයිපදුණු ළමයා පිරිසිදුයි වගේම දේවත්වයෙන් වගේ සලකනවා ඒ සමාජ කට්ටිය. ඉතින් ඒ වගේම තමයි ওই සර්පය කාලා මිය යන කට්ටියත් ආදාහනය කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේ කට්ටියත් ගඟකට ගිහිල්ලා තමයි ගිල්ලලා තමයි අවසන් කටයුතු සිද්ධ කරන්නේ ශරීර. ඉතින් ඒක කරන්නේ ඇත්තටම සර්පයා දෙවියන්ට සම්බන්ධයක් තියෙන හින්දා විශේෂයෙන්ම නාගයා. ඉතින් ඒකින් හින්දා ඒගොල්ලෝ හිතනවා බැරි වෙලාවත් ඒ වගේ ශරීරයක් පිච්චුවොත් සර්පයන්ට සම්බන්ධ දෙවිවරු කුපිත වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් හින්දා තමයි ඒ විදිහට ගෙනහිල්ලා ජලයේ අවසන් කටයුතු සිදු කිරීමක් සර්පයි කාලා මැරිච්ච කට්ටියටත් එහෙම සිදු කරන්නේ. ඒ වගේම තමයි ඔය හඳුනා නොගත් ශරීර එහෙම නැත්නම් කෙනෙක්ගේ අවසන් කටයුතු සිදු කරන්න පවුලේ සමාජිකයෝ නැත්නම් එහෙම ඒ වගේ ශරීරات ගිහිල්ලා ජලයේ තමයි අවසන් කටයුතු සිද්ධ කරන්නේ. අතීතයේ මේවා ගොඩක් බොහොම කොමන් විදිහට තිබ්බා. නමුත් දැන් ගොඩක් රජයෙන් ඒවා කන්ට්‍රෝල් කරනවා. ඒකින්ද අඩු ප්‍රමාණයක් තමයි මේ වගේ සිද්ධීන් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අකල් මරණය කියන්නේ හදිසි දරුණු අනතුරු හින්දා මැරිච්ච අය, සිවිදි හානි කර ගැනීම හින්දා, ශාපයන් නිසා මැරිච්ච අයත් ඒ වගේ ශරීරات පූජනීය ගඟකට ගිහිලා ඔය ගංගානම් ගඟට වගේ ගෙනහිලා තමයි අවසන් කටයුතු සිද්ධ කරන්නේ, ආදාහනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒවා කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ අර එහෙම හදිසි අනතුරු හින් මැරලා ඒ වගේ කට්ටියගේ නරක ඒ ශක්තියින් ඒවා නැති කරලා ඔවුන්ගේ ආත්මයන් එහෙ මෙහෙ ගමන් කරන එක වළක්වන්න තමයි ඒ වගේ ජලයේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේක කරනකොට ශරීරයට ලොකු ගලක් එහෙම බැඳලා ජලයේ යටට යන්න සලස්සනවා ගොඩක් වෙලාවට ඒ ශරීරය. Thank you for watching.